2026 වර්ෂයේ 6 වසරට යන්න ඉන්න අපේ පුංචි දූල පුතාලට සුබ දවසක් වගේම වාසනාවන්ත අනාගතයක් කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. දැනටම මගේ පුතාලා දන්නවා ඇති ඔයාලට අලුත් විෂය නිර්දේශයක් අලුත් ඉගෙනුම් ක්‍රමවලට තමයි ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඉතින් පුතේ ඔයාලට තියෙන්නේ පෙළ පොත් නෙවෙයි. ඔයාලට තියෙන්නේ මොඩියුල. ඉතින් මගේ පුතාලා අද මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වුණොත් මගේ පුතාලට පුළුවන් දැනගන්න 6 වසරේ විෂය නිර්දේශය සිංහල භාෂාව හා සාහිත්‍ය කියන විෂයට කොහොමද ලකුණු ලබා දෙන්නේ, තක්සේරුකරණය කරන්නේ, කොහොමද මේ මොඩියුල සකස් වෙලා තියෙන්නේ කියන කාරණා ගොඩක් දැනගන්න. එහෙමනම් මම ආදරයෙන් ආරාධනා කරනවා දිගටම රැඳිලා ඉන්න කියලා. පුතාලා නම් මගේ වීඩියෝ වලට අලුත් ඇති. මම සඳරුවනි ටීචර්. ඔයාලට ආදරයෙන් සිංහල කියලා දෙන ඔයාලගේ ගුරුතුමිය. එහෙමනම් අපි විෂය හඳුනා ගන්න පටන් ගනිමු. එන්නකෝ. ආයුබෝවන් මගේ පැටවුනේ. මම තමයි ඔයාලට සිංහල උගන්වන්නේ. අපි බලමු මොඩියුල කියන්නේ මොනවද කියලා. ඉතින් පුතේ මොඩියුලයක් කියන්නේ මොකක්ද කියන හඳුන්වා දෙන්න මම එකතු කරගන්නපු විස්තර ටිකක් මේ විදියට මම එකතු කරා. හැබැයි මේක මගේ පුංචි පුතාලට තේරෙන්නේ නැතුව ඇති කියෙව්වට. ඉතින් ඔන්න වැඩිහිටි කෙනෙක් එකතු වෙලා ඉන්නවා නම් එයාලට බලා ගන්න තමයි දැන් අලුත් විෂය නිර්දේශය ගැන ඔයාලගේ අම්මලා තාත්තලාත් නිතර හොයනවනේ. ඔන්න ඉතින් එයාලා වෙනුවෙන් තමයි මම මේ විස්තර එකතු කරන්නේ. ඔයාට මම මොඩියුලයක් කියන එක මෙන්න මෙහෙම කියලා දෙනවා. මොඩියුලයක් කියලා කියන්නේ පුතේ නිශ්චිතවම අපිට ඉගෙන ගන්න තියෙන පුංචි ඒකකයක්. ඔන්න ඉතින් පුතේ මේකේ පාඩම් කරන්න ගොඩක් නෑ. හරීම පොඩ්ඩයි. එවෙලේ කරලා මතක තියාගන්න තියෙන්නේ. දැන් ආසයි නේද? ඔන්න මගේ පුතේ පළවෙනි වාරෙට තියෙන මොඩියුල 3. මොඩියුල අංක 1 සුබස් මිහිර. මොඩියුල අංක 2 සුබස් හුරුව 1. මොඩියුල අංක 3 සාහිත්‍ය මිහිර 1. එතකොට මගේ පුතේ පළවෙනි වාරේ පුරාවටම මෙන්න මේ මොඩියුල 3 යටතේ තමයි මගේ පුතාලට ඉගෙන ගන්න තියෙන්නේ. දෙවැනි වාරයට මොඩියුල අලුත් වේවි. අපි දැනට දන්නේ පළවෙනි වාරයට වට තියෙන මොඩියුල 3යි. ඒක මතක තියාගමු. එතකොට පුතේ මේ මොඩියුල කියන පුංචි ඉගෙනුම් ඒකක ඇතුලේ ඔයාලට මොනවද උගන්වන්නේ? ඔන්න මම ඒක ඔයාට දැන් කියලා දෙනවා. මොඩියුල අංක 1 පුතේ සුබස් මිහිරනේ. මේකේ ඔයාට තියෙන්නේ සවන් දෙන්න, කතා කරන්න. ඒ වගේම ඔයාගේ ජීවිතයේ එදිනෙදා වැඩ කරන්න, පහසු වෙන්න මේ කතා කරන, සවන් දෙන කුසලතා යොදා ගන්න. අනේ බලන්න මගේ පුතේ මේවා අමාරු දේවල් නෙවෙයි. ඔයාගේ ප්‍රායෝගික ජීවිතේ ලස්සන වෙන්නත් මේවා උදව් වෙනවා. මං හිතනවා දැන් ඔයාට ආස හිතෙන්නේ නැති. පාඩම් කරන්න දේවල් නෑ අනේ. අපේ ජීවිතේට ඕන කරන දේවල්මයි ඔයාගේ මේ සිංහල කියන විෂය ඇතුලේ තියෙන්නේ. මොඩියුල අංක 2 සුබස් හුරුව. පුතේ මෙන්න මේ මොඩියුල එක සකස් කරලා තියෙන ඔයාට කියවීම, ලිවීම කියන භාෂා කුසලතා වර්ධනය කරන්න. දැනටමත් මගේ පුතා කියවන්න ලියන්න දක්ෂයි. මේ කුසලතා තවත් නිර්මාණශීලීව ප්‍රායෝගික ලේඛනවලදී භාවිතා කරන්න පුළුවන් විදියට ඔයාට තව වචන ගොඩක් එකතු කරලා දීලා සංවර්ධනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයා ආසයි නේද ලස්සනට ලියන්න? හොඳයි පුතේ. එහෙමනම් ඔයාට සුබස් හුරුව මොඩියුලයට ඒක තව වැඩි දියුණු කරගන්න පුළුවන්. ඊළඟට පුතේ මොඩියුල අංක 3 සාහිත්‍ය මිහිර මොඩියුල යටතේ චතුර්විධ භාෂා කුසලතා වර්ධනය කරනවා වගේම ඔයාගේ ජීවිතයට ඕන කරනම සංවේදන කුසලතා වර්ධනය කරනවා. රසාස්වාදය ලියන්න මූලික කුසලතා ඔයා තුළ වර්ධනය කරන එක මේ මොඩියුල යටතේ තමයි සිදු කරන්නේ. ලස්සන පුංචි කවි, ජන කතන්දර වගේම ලස්සන පුංචි ගීත ඔයාට මෙන්න මේ සාහිත්‍ය මිහිර මොඩියුලේදී හම්බෙනවා. දැන් හරි පුතේ මොඩියුල සම්බන්ධයෙන් ඔයා දැනගන්න ඕන කරුණු ටිකක් මම ඔයාට ඔන්න කියලා දුන්නා. ඔයාලා දන්නව නේද පුතේ ඔයාලට වාර විභාග නැහැ.
එතකොට කොහොමද ඔයාලව හරියටම තක්සේරු කරන්නේ? විභාගයක් නෑ කියන්නේ පුතේ. ඔයාලට ගොඩාක් විෂය කරුණු එකට එකතු වුණාම මෙන්න දවස් කීපයක් දීලා ඒවට සූදානම් වෙලා පාඩම් කරගෙන ලොකු කලබලයකින් ලෑස්ති වෙන්න ඕන නැහැ. පුතේ පන්ති කාමරයේදී එදිනෙදා ඔයා ඉගෙන ගන්න ටික තමයි ඔයාගේ පන්ති වාර ටීචර් ඔයාට ලකුණක් විදියට ප්‍රදානය කරන්නේ. ඔයාගේ පෙළ පොතේ තියෙනවා ඒ ක්‍රියාකාරකම්. ඒවට ලකුණු දෙන විදිය ටීචර්ගේ ගුරු මාර්ගෝපදේශයේ තියෙනවා. බලන්නකෝ පුතේ මේ සටහන. ඔන්න ඉතින් මේක දැකලා බය වෙන්න නම් එපා. මම පුතාට කිව්ව නේද ඔයාලට මොඩියුල 3යි තියෙන්නේ කියලා. ඒ මොඩියුල 3ට අදාළ ඉගෙනුම් අවස්ථා ටික තමයි පුතේ ඔය ලා නිල් පාටෙන්, කහ පාටින්, තැඹිලි පාටින්, රතු පාටින් වගේ වෙනම වෙන් කරලා තියෙන්නේ ඉගෙනුම් අවස්ථා ටික. ඔන්න පුතේ ලා නිල් පාටින් පෙන්නලා තියෙන්නේ සුබස් මිහිර කියන මොඩියුලයට අදාළ ඉගෙනුම් අවස්ථා 4. පළවෙනි එක සුහද සංවාද, දුරකථන සංවාද, මාතෘකානුකූල කතා, විවිධ මාධ්‍ය යොදාගෙන සිදු කරන ඉදිරිපත් කිරීම තමයි ඔන්න පළවෙනි මොඩියුලේ තියෙන ඉගෙනුම් අවස්ථා 4. සුහද සංවාද කියන මොඩියුලේ පුතේ ඔයාට ලකුණු දෙනවා ටීචර් එක ඇගීමකට. තක්සේරුකරණය කරන ඔයාව එක ඇගීමකට ලකුණු 14යි. දුරකථන සංවාදවලදී ඔයාට ලකුණු ලබා දෙනවා අවස්ථා දෙකකදී ඔය රතු පාටින් 2ක් කියලා තියෙන්නේ. ලකුණු 24ක් ඔයාට ඒ ඉගෙනුම් අවස්ථාවෙන් එකතු කරගන්න තියෙනවා. මාතෘකානුකූල කතා කියන ඉගෙනුම් අවස්ථාවේදී පුතේ තක්සේරුකරණය එහෙම නැත්නම් ඔයාට ලකුණු දෙනවා ටීචර් පන්තියේදී ඉගෙනුම් අවස්ථා දෙකකට ලකුණු 34යි. විවිධ මාධ්‍ය යොදාගෙන සිදු කරන ඉදිරිපත් කිරීම වලට ටීචර් ඔයාට ලකුණු දෙනවා ලකුණු 38ක්. ඒත් ඔයාව තක්සේරු කරනවා අවස්ථා දෙකකදී. දැන් මං හිතන්නේ මගේ පුතාට මේක තේරෙන්නේ නැති පළවෙනි මොඩියුලයටම පුතේ ඔයාට ලකුණු ලබා දෙන මූලිකම අවස්ථා 7ක් තියෙනවා. බලන්න සුහද සංවාදවලදී 1ක්, දුරකථන සංවාදවලදී ලකුණු ලබා දෙන අවස්ථා 2යි, මාතෘකානුකූල කතාවලදී අවස්ථා 2යි, විවිධ මාධ්‍ය යොදාගෙන සිදු කරන ඉදිරිපත් කිරීම වලදී 2යි. දැන් බලන්න පළවෙනි මොඩියුලේට අවස්ථා 7කදී ලකුණු දෙනවා. ඒ ලකුණු ටික එකතු කරගෙන ගියාම පුතේ ලකුණු 100ක් සකස් වෙනවා. පළවෙනි මොඩියුලේටත් ලකුණු 100යි, දෙවෙනි මොඩියුලේටත් මේ විදිහට ලකුණු 100යි, තුන්වෙනි මොඩියුලේටත් මේ විදිහට ලකුණු 100යි. මුළු ලකුණු ඔයාට පළවෙනි වාරෙදි 300ක් ගන්න තියෙනවා. ඉතින් පුතේ ওই විදියට මුළු වාරය ඉවර වෙනකොටම ඔයාට තක්සේරු කරන එහෙම නැත්නම් ඔයාට ලකුණු ලබා දෙන කාර්යයන් 25ක් කරන්න තියෙනවා. ටීචර් ඒ වෙලාවට ඔයාව බලලා ලකුණු ලබා දෙන නිර්ණායක කියලා ඔයාට ලකුණු දෙනවා. ඉතින් මගේ පුතාට තියෙන්නේ කාලච්ඡේදය විනාඩි 50ක කාලය ඇතුලේ හොඳට ටීචර් එක්ක එකතු වෙලා ඔයාගේ පන්තියේ අනෙක් යාළුවන් එක්ක එකතු වෙලා මේ ලකුණු ටික අරගන්න. ඒ වෙලේ මතක තියෙන දේවල් වලින්, ඒ වෙලේ ඔයා කරන දේවල් වලින් තමයි පුතේ මේ තක්සේරුකරණය කරන්නේ. ඔයාට ලකුණු දෙන්නේ. එතකොට මගේ පුතාලා, දුවලා අකණ්ඩව ඉස්කෝලේ යන්න ඕන වගේම ඔයාගේ ටීචර් ඔයාගේ යාළුවෝ එක්ක එකතු වෙලා මේ ක්‍රියාකාරකම් ලස්සනට කරන්න. සතුටින් ඉගෙන ගන්න පුතේ. දැන් ඔයාලට ඔයාලගේ අක්කලා අයියලාට වගේ ලොකු පීඩනයක් දීලා නැහැ. හරි ලස්සන පුංචි දේවල් තමයි ඔයාලගේ විෂය ඇතුලේ තියෙන්නේ. ඉතින් අපිටත් උගන්වන්න ආස හිතෙනවා. එහෙමනම් පුතේ මම අද ඔයාලගේ නිවසින් සමගන්නවා. මම ඔයාලගේ සිංහල ගුරුතුමිය සඳරුවනි ටීචර් හැමදාම ප්‍රාර්ථනා කරේ දරුවන්ට හොඳම දේ ලැබෙන්න ඕන කියලා.